බිත්තර වලින් මෙච්චර රස කෑමක් උදේ කෑමට හදාගන්න පුළුවන් වෙයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ. අද අපි හදන්න යන්නේ මේ දවස්වල ගොඩාක් වෛරල් වෙලා තියෙන බටර් ගාර්ලික් එග් රෙසිපි එක. මේක හදාගන්න කිරි ඕන කරනවා. ඒ නිසා මුලින්ම මම කෝප් එකට කිරි පිටි මේස හැඳි දෙකකට වතුර කෝප භාගයක් එකතු කරලා කිරි එකක් හදා ගන්නවා. ඔයාලට මෙහෙම නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් වලින් කෝප භාගයක් ගන්නත් පුළුවන්. වෙනම වාජනයකට බිත්තර 3ක් මම මේ විදිහට කඩලා දා ගන්නවා. ඔයාලට බිත්තර 3ට වැඩිය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බිත්තර 3ට තමයි අර කිරි කෝප භාගේ හරියන්නේ. ඔයාලා බිත්තර වැඩියෙන් පාවිච්චි කරනවා නම් කිරි වැඩියෙන් පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ මුලින්ම මේකට ලුණු ටිකක් දාලා මේක හොඳට විස්ක් කරගන්නවා. ඊළඟට මුලින්ම කරන්න ඕන මේ බිත්තර එක ස්ක්‍රැම්බල් කරලා හදාගන්න. ඒකට භාජනයකට බටර් ටිකක් දාලා ඒක රත් වෙනකොට අර විස් කරගත්ත බිත්තරේ දා ගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් වෙන්න මේ විදිහට තියලා ඊට පස්සේ හැන්දෙන් මේක ස්ක්‍රැම්බල් කරගන්න. අර ගොඩාක් වේලෙන්න හදාගන්න එපා. පොඩ්ඩක් ලාවට බිත්තරවල තෙත ගතිය තියෙන්න මේක හදාගන්න. මේ විදිහට තමයි ස්ක්‍රැම්බල් කරපුවාම තේරෙන්න ඕන ගොඩාක් වේලෙන්න හදාගන්න එපා. ඊට පස්සේ ඒක වෙනම භාජනයකට අයින් කරලා බිත්තර හදාගත්ත භාජනේ හොදගන්න. දැන් බටර් ගාර්ලික් එක හදාගන්න යන්නේ. අර තියාගත්ත භාජනේට ආපහු බටර් මේස හැඳි දෙකක් දාලා ඒක මෙල්ට් වෙන්න දෙනවා. ඊට පස්සේ සුදු ලුණු පොඩි බික් එකක් අරගෙන ඒක චූටියට චොප් කරලා මේකට මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් සුවඳ වෙන්න ටෙම්පරාදු කරගන්නවා. අර ගොඩාක් පාට කරගන්න එපා. මේ සුදු ලුණු වල මේ පාට තියෙන්න ඕන. ඊළඟට මම මේකට කෑලි මිරිස් වලින් ටිකක් දාගන්නවා. පොට්ටක් දාගන්න තේ හැඳි කාලක් විතර. ඊට පස්සේ තප්පර 10ක් විතර මේ බටර් එකත් එක්ක චුට්ටක් මෙහෙම කලවම් කරගන්නවා. මේ වෙලාවට මම අර හදාගත්ත කිරි එක මේකට එකතු කරගන්නවා. ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් දානවා නම් මේ වෙලාවේ දාගන්න. ඊට පස්සේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන කිරි එක පොඩ්ඩක් තැම්බෙන්න දෙන්න. ඒ අතරේ මම මේකට ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. දැන් මම මේකට එකතු කරන්නේ පාන් පිටි වලින් තේ හැන්දක්. හොඳට මතක තියාගන්න පාන් පිටි දැම්මේ. පාන් පිටි දාලා ගින්දර අඩු කරලා මේක ඉක්මනට කලවම් කරන්න. මොකද නැත්තම් මේක කැටි ගහන්න බලනවා. මෙතන පාන් පිටි එකතු කරලා මම කරන්නේ white sauce එකක් හදාගන්න එක. මෙන්න මේ වගේ උතුරගෙන එන්න දෙන්න ඕන. දැන් විනාඩි 2ක් විතර මේක ලිපේ තියලා තියෙන්නේ අඩු ගින්දරේ. මෙන්න මේ වගේ ප්‍රමාණයට මේක ටිකක් උකු වෙගෙන එද්දී මම අර හදාගත්ත බිත්තර එක මේකට දාගන්නවා. ඊට පස්සේ තව විනාඩි 1.5ක් විතර මේක අඩු ගින්දරේ බිත්තරත් එක්ක මේ සෝස් එක හොඳට කලවම් කරගන්න. විනාඩි 1.5ක් විතර කලවම් කරගත්තට පස්සේ මම දැන් ලිප ඕෆ් කරගන්නවා. බලන්නකො මේක හදාගන්න ඇත්තටම විනාඩි 10ක්වත් යන්නේ නැහැ. පාන් පිටි දෙකක් ටෝස්ට් කරලා මේ හදාගත්ත බටර් ගාර්ලික් එග් එක උඩින් තියාගෙන රස බලන්න පුළුවන්. ඔයා සැරට කන්න කැමති කෙනෙක් නම් මේක උඩට පොඩියට කපාගත්ත අමු මිරිස් ටිකක් දාලා කාලා බලන්න. එහෙමත් රසයි. එහෙම නැත්නම් පොඩි අයට දෙනවා නම් ලුණු කොළ ටිකක් වගේ උඩට දාලා දෙන්නත් පුළුවන්. මොකද මේක පොඩි අයට දෙන්න පුළුවන් බය නැතුව මේකේ මාරම චීස් රසක් තියෙන්නේ. චුට්ටක්වත් සැර නැහැ. ඒ නිසා පොඩි අය වුණත් ගොඩාක් කැමති වෙයි මේකට. අනිත් ඒ ඔයා බිසි කෙනෙක් නම් මේක ඔයාට හොඳටම ගැලපෙන රෙසිපි එකක්. උදේට විතරක් නෙවෙයි ඉඳලා හිටලා ස්නැක් එකක් ලේසියෙන් හදාගන්න ඕන වෙලාවටත් මේක try කරලා බලන්න. ද රෙසිපි එකත් ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේකට ලයික් කරලා ඔයා හැදුවත් යටින් කමෙන්ට් කරන්න රසති කියලා. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. මම subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපහු හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න.